ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකානු සංගමය TV දෙරණ මාධ්‍යානුග්‍රහයෙන් සංවිධානය කරන අවුරුදු ගම්මානය 2025. TV දෙරණ සමගින් මෙදාසරේ ලොස් ඇන්ජලිස් අවුරුදු ගම්මානය 2025. ටොරසි චාල්ස් විල්සන් පාර්ක් එකේ දවස පුරාවටම පවත්වන්න ඔන්න සියලු කටයුතු සූදානම්. ජන ක්‍රීඩා, ඒ වගේම ජන සංගීතය, ඉතින් රටින් පිටත ඉන්න ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔන්න අවුරුදු ගම්මානයම ක්‍රියාත්මක වෙන විදිය. අප්‍රේල් 13 වෙනිදා දවස පුරාවට ටොරසි විල්සන් පාර්ක් එකේදී එමනම් තවත් තොරතුරු කියන්න සූදානමින් ඉන්නවා දකුණු කැලිෆෝනියා ඇමරිකා ශ්‍රී ලංකා සංගමේ සභාපති රෝෂන් කහවත්ත මහත්මයා. සුදි චතුර ඔව් ඉතින් අපි දැන් සූදානම් මම හිතේ තව දවස් කීපකින් ඔයත් අපිත් එක්ක හම්බෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඇමරිකානු සංගමේ පවත්වන අපේ අවුරුදු ගම්මානය ඉතාමත් උත්කර්ෂවත් අතරින් පවත්වන අපි සියලු කටයුතු සංවිධානය කරලා අවසానයි. දෙරණ TV ඕගලන් එක්ක අපි මේ වැඩේට අත තියලා දින. ඉතින් මේ වගේ ලස්සන වැඩසටහනක් දැක බලා ගන්න ශ්‍රී ලාංකික හැම දිනාටම අපි ආරාධනා කරනවා ලෝකේ කොහේ හිටියත් ඕගලන්ට අපෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ඇමරිකානු සංගමය කියන්නේ දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා ඇමරිකානු සංගමය. අපි ලස්සන අවුරුදු ගම්මානයක් නිර්මාණය කරලා දිනවා. මගේ කමිටු එකේ ඉන්නවා 25ක්. අපි හැම දිනම එකතු වෙලා ලස්සන වැඩක් කරන්න යන්නේ. ඉතින් මේ වෙද්දි මට මම ඉන්නේ ස්ටුඩියෝ එකේ. ඉතින් දැන් මේ වෙද්දි පුහුණුවීම් කටයුතු වල ඉන්නවා පිරිසක්. ඒ වගේම මේ වෙද්දි විල්සන් පාර්ක් එකේ ඉන්නවා අපේ උපසභාපති අරුණ. අපි කියලා බලමු මොනවද කියන්නේ කියලා. අරුණ මොකද කියන්නේ? ඔබතුමී නෝෂන් ඔබතුමී චතුර මම ඉන්නේ දැන් විල්සන් පාර්ක් ක්‍රීඩාංගණයේ. මේ විල්සන් පාර්ක් ක්‍රීඩාංගණයේ තමයි එවර ශ්‍රී ලංකා ඇමරිකා සංගමයේ සංවිධානය කරන අවුරුදු උත්සවය සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් පහුගිය වසරේ මේ ස්ථානයේම අපි අවුරුදු උත්සවය සංවිධානය කරා. විශාල ජනකායක් මේ අවුරුදු උත්සවයට පහුගිය වසරේ සහභාගී වුණා. ඉතින් අද එන්න විශේෂත්වය තමයි මොකද මේ පහුගිය කාලේ තිබුණු අවුරුදු උත්සවයේදී එදා දවසේ වර්ෂාපතනය කදින් අධ්‍යයන වුණා. නමුත් ඉතින් බාධාවක් වුණේ නැහැ අවුරුදු උත්සවය සමරන්නට නැත්නම් අවුරුදු උත්සවය කරන්න. ඉතින් අද අපි බලන්න ආවේ කොයි විදිහේ කාලගුණික තත්ත්වයක්ද අද සහ මේ තව දවස් කිහිපයකින් එළඹෙන අවුරුදු උත්සවයට බලපාන්නේ කියලා බලලා ඒ පිළිබඳව තීරණය කරන්න සහ තවත් සංවිධාන කටයුතු කිහිපයක් වෙන්න ආවේ. කොහොම නමුත් විශේෂයෙන්ම නිරෝෂන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙරණ වෙනුවෙන් අපට ලබා දෙන සහයෝගය චතුර අල්විස්. චතුර ඇවිල්ලා මේක සජීවීව ආවරණය කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ඇමරිකා සංගමයේ සංවිධානය කරන අවුරුදු උත්සවය නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා චතුර ඔයාට. ඉතින් මම ඔබට ආරාධනා කරන්න කැමතියි ඉතාමත් හොඳ කාලගුණික තත්ත්වයක් ඉරිදා දවසේ 13 වෙනිදා මේ ස්ථානයට තියෙන බව අපිට දැනට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා බයක් සැකක් නැතුව අනිවාර්යයෙන්ම ඔබ මේ අවුරුදු උත්සවය නරඹන්න එන්න සහ ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙන්න එන්න. පහුගිය වසරට වඩා ඉතාමත් විශිෂ්ට ලෙස අප මේ අවුරුදු උත්සවය සංවිධානය කරලා තිනවා. තෑගි භෝග කන්දරාවක් දෙන්න කටයුතු සූදානම් කරලා තිනවා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය. ඉතින් ඔන්න ඔය පණිවිඩයත් එක්ක තමයි මම හිතන්නේ අපි දැනගන්න සූදානම් වෙන්නේ. මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මේ වෙලාවේ නිරෝෂන් ඩොන් ඉන්නවා. අපි අහලා බලමු ඩොන් මොකක්ද ඔය පැත්තේ තත්ත්වය? ඩොන් මොනවා ගැනද මේ වෙලාවේ අපිට කියන්න සූදානම් වෙන්නේ කියලා. අයිබෝවන් වණක්කම්. thank you අරුණ කෝදාගොඩ. කොහේ ඉඳන් කොහෝ කියනවද? We are coming to you live, celebrating the Sinhala Tamil New Year, organized by the Sri Lanka America Association of Southern California, led by current President Niroshan Kahawatta. As always, we have organized this event to be held at the Henry Wilson Park in Torrance, California on coming Sunday, the 13th of April 2025. Lot of food, lot of entertainment, lot of singing, lot of dancing, lot of excitement. I like to invite all Sri Lankans and their friends and families, wherever they are from, and celebrate with us. We are going to be doing this event in collaboration with the
දෙරණ team. thank you don. ඔව් ඉතින් ලස්සන අවුරුදු ගම්මානයක අසිරි විදගන්නට මේ හැමදෙනාම කිව්වා වගේම අපි දැන් සූදානම් වෙලා ඉතින් ඉතිරි වැඩ කටයුතු ගැන අහමු. චතුර මොනවද කියන්නේ කියලා තව දවස් 3කින් 4කින් චතුර ලොස් ඇන්ජලිස් වල ඉන්නවා. ඕගලන් හමු වෙන්න එනවා. කතා බහ කරන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. ජන ක්‍රීඩා, අවුරුදු ක්‍රීඩා, කැවුම්, කොකිස් ඒ වගේම සියලු දේවල් ඕගලන්ට දැක බලා ගන්න අත්විඳින්නට හැකියාව අපි හදලා දීලා දෙනවා ශ්‍රී ලංකා ඇමරිකානු සංගමේ අවුරුදු ගම්මානේ. ඉතින් ඔයගලන් හැමදෙනාම මෙන්න මම බාර කරනවා චතුරට මේ කොටස අමාර කරන්න. ඉතින් චතුර අපි හම්බෙමු තව දවස් කිහිපයකින්. එහෙමනම් එකතු වෙමු අවුරුද්දට පාරක්පත් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ කම පෙන්වන්නට ටොරසි විලියම් පාක් ක්‍රීඩාංගණයට. පිට හිටියත් අපිට අපේ කම අමතක නෑ.